කැනඩාවේ දේශගුණය කැනඩාවේ දේශගුණය කියන්නේ හරිම විවිධයි. මේ රට ලොකු නිසා එක පලාතට එක විදිහ කාලගුණයක් තමයි තියෙන්නේ. අපි ඒ පිළිබඳව කරුණු පහක් ඔස්සේ සලකා බලමු. අංක එක සීතල ශීත කාලය කැනඩාවේ ශීත කාලය බොහෝම සීතලයි. රටේ ගොඩක් තැන්වලට හිම වැටෙනවා. උෂ්ණත්වය සෙල්සිස් අංශක රින 20ටත් වඩා අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට රින 30 රින 40 දක්වාත් සීතල වැඩි වෙනවා. මේ කාලයට මිනිසුන් උණුසුම් ඇඳුම් අඳිනවා. අංක දෙක උණුසුම් ගිම්හාන කාලය ශීත කාලයෙන් පස්සේ එන ගිම්හාන කාලේ සාමාන්‍ය උණුසුම්. සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා වැඩි. මේ කාලයට මිනිස්සු එලිමහනේ විනෝද වෙන්න කැමති. අංක 3 පැහැදිලි ඍතු හතරක් කැනඩාවේ වසන්තය, ගිම්හානය, සරත් කාලය සහ ශීත කාලය කියලා පැහැදිලි ඍතු හතරක් තියෙනවා. එක ඍතුවට ආවේනිකව ලක්ෂණ තියෙනවා. වසන්තයේදී පල් පිපෙනවා. සරත් කාලයේදී කොළවල පාට වෙනස් වෙනවා. අංක 4 කලාප අනුව වෙනස් දේශගුණය. කැනඩාවේ බටහිර වෙරළ තීරයේ ශීත කාලයට එච්චර සීතල නැහැ. ඒත් රටේ මැද සහ නැගෙනහිර ප්‍රදේශවල ශීත කාලය හරිම දරුණුයි. උතුරු ප්‍රදේශවල අවුරුද්දේ වැඩි කාලයක් සීතලයි. අංක 5 කාලගුණ විපර්යාසවල බලපෑම. ලෝකයේ අනිත් රටවල් වගේම කැනඩාවටත් කාලගුණ විපර්යාසවල බලපෑම දැනෙනවා. ඒ නිසා සමහර අවුරුදුවල අසාමාන්‍ය කාලගුණ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.